දරුවන් දුවේ පුතේ මං හිතන්නේ මේ වීඩියෝ එක බලන්න ඔයා එක්ක 2026 කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් 2027 දුවෙක් හෝ පුතෙක් වෙන්න ඕනේ. හරිද? පුතාලා ඔයාලට මේ A-level exam එකේ අනිවාර්යයෙන්ම සාලේසියෙන් ඒක ගන්න පුළුවන් විෂයක් තමයි මේ accounting කියන විෂය. නැත්නම් ගිණුම්කරණය කියන විෂය උතා. හරිද? ඒ වගේ මේ ගිණුම්කරණ විෂය නැතුව ඉස්සරහ නැත්නම් කොමර්ස් කියන විෂය ධාරාව කරන්න බෑ අපිට. තේරුණාද? කොමර්ස් කියන විෂය ධාරාවෙන් ඔයාලා කැම්පස් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්ය විෂයක් තමයි මේ ගිණුම්කරණය නැත්නම් accounting කියන විෂය උතා. තේරුණාද? එතකොට මේ ගිණුම්කරණ විෂයට තේරුණා? ඒකක් ගන්න ලේසිම ක්‍රම ගොඩක් කියන්න ඕනේ. තියෙනවා. තේරුණාද? ඒතකොට අනුමාන පේපර්ස් කරන්න ඒ අනුමාන පේපර්ස් වලට අදාළ කොහොමද වෙන්නේ? අනාගතයේ පේපර් එක මොන වගේ වෙයිද කියලා අපිම හදපු පේපර් සෙට් එකක් අපි ගාව තියෙනවා. ඒවා බලලා ඒවා ඉදිරියට කරගෙන යන්න නම් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපි සහයෝගය දෙන්න. ඒ වගේම අද මම ඔයාලට මේ වීඩියෝ එකේ ගේන්න කියන්නේ හවුල් ව්‍යාපාර කියන පාඩම. මොකද්ද? හවුල් ව්‍යාපාර කියන පාඩම. පුතාලා මේ හවුල් ව්‍යාපාර කියන කොටස එන්නේ 12 වසරේ. 12 වසරේ අන්තිම පාඩම විදිහට තමයි. 12 වසරේ අන්තිම පාඩම විදිහට මොකද්ද? හවුල් ව්‍යාපාර. තේරුණාද? A-level ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන් මේකෙන් ගණනක් තියෙනවා, ලොකු ගණනක් තියෙනවා. ඒ වගේම MCQ ගණන් එකක් හෝ දෙකක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය බර දැබීම වලින් ගත්තොත් 100ට 5ක 6ක බර දැබීමක් තියෙන කොටසක් තමයි මේ හවුල් ව්‍යාපාර කියලා කොටස පුතා. තේරුණාද? එතකොට මේක බලන්නේ 27 දුවෙක් හෝ පුතෙක් නම් ඉදිරියට එන්න පුළුවන් පාඩමක්. තේරුණාද? මේක බලන්නේ 2026 දුවෙක් හෝ පුතෙක් නම් ඔයාලට කරලා තියෙන පාඩමක්. ඔයාලට ආසෙලදී අනිවාර්යෙන් ඔයාලට ආවරණය වෙලා තියෙන පාඩමක් තමයි මේ හවුල් ව්‍යාපාර කියන පාඩම. තේරුණාද? එතකොට මේ හවුල් ව්‍යාපාරයේ අන්තර්ගතයේ කොහොමද තියෙන්නේ කියලා මම පොඩ්ඩක් ඔයාලට කියන්න හිතුවා. මොකද්ද? හවුල් ව්‍යාපාරයේ අන්තර්ගතය ගණන් හදන්න කලින් හවුල් ව්‍යාපාරයක අන්තර්ගතය මොන වගේ වෙන්න ඕනේද? හවුල් ව්‍යාපාරයේ අන්තර්ගතය තියෙන්නේ කොහොමද? හවුල් ව්‍යාපාරය ගණන් හදන්නේ කොහොමද කියන කොටස් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් අද පොඩි කොටසක් කරලා ඉතුරු කොටස ඊළඟ වීඩියෝ එකේදී අපි ගණන් කොටස ඊළඟ වීඩියෝ එකේදී අරන් යන බලාපොරොත්තු වෙනවා. තේරුණාද? එතකොට හවුල් ව්‍යාපාරයක අන්තර්ගතය වශයෙන් හවුල් ව්‍යාපාරයේ ගිණුම් වලට අදාළ මූලාශ්‍රය ගාගෙන මොකද්ද? පළවෙනියට තියෙන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාරයකට අදාළ මූලාශ්‍රය මොනවද? හවුල් ව්‍යාපාරයේ මූලාශ්‍රය මොනවද? හවුල් ව්‍යාපාරයේදී මොකද්ද මතක් වෙන්නේ පුතා? හවුල් ව්‍යාපාරයක් කියද්දී අපිට මතක් වෙනවා අනිවාර්යයෙන්ම අයිතිකාරයෝ එක සහ දෙක කියලා අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. අඩුම අවශ්‍යයෙන් හවුල් ව්‍යාපාරයක අයිතිකරුවෝ දෙදෙනෙක් ඉන්න ඕනේ. තේරුණාද? අඩුම අවශ්‍යයෙන් හවුල් ව්‍යාපාරයක දෙන්නෙක් ඉන්නම ඕනේ. තේරුණාද? අඩුම හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන් දෙන්නෙක් ඉන්න ඕනේ. එතකොට හවුල් ව්‍යාපාරයක උපරිම හවුල් කරුවන් කීයද? හවුල් ව්‍යාපාරයක උපරිම හවුල් කරුවන් 20ක් දක්වා සීමා කරලා තියෙනවා. හරිද? අවම වශයෙන් අපි කතා කරේ
හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් කොච්චරක් ඉන්න ඕනද කියලා. ආම වශයෙන් අයිති කරුවෝ දෙන්නයි. උපරිම වශයෙන් හවුල්කරුවෝ 20ක් ඉන්න ඕනේ. උපරිම වශයෙන් හවුල්කරු කීයද? 20යි. තේරුණාද? ඒක තමයි අනිවාර්යෙන් හවුල් ව්‍යාපාරයක මූලිකම දේ. තේරුණාද? ඊළඟ පුතා අපිට හවුල් ව්‍යාපාරයේ අන්තර්ගත වශයෙන් දෙවෙනි කොටස මොකද්ද කියන්නේ? දෙවෙනි කරුණ. මොකද හවුල් ව්‍යාපාරයේ අන්තර්ගත දෙවෙනි කරුණ මොකක්ද? හවුල් ව්‍යාපාරයේ මූලික ලක්ෂණ ගිණුම් කරන දෘෂ්ටි කෝණය විග්‍රහ කිරීම. මොකද්ද? හවුල් ව්‍යාපාරයක තියෙන අන්තර්ගතේ හවුල් ව්‍යාපාරයේ කියන ගනුදෙනු, හවුල් ව්‍යාපාරයේ ගනුදෙනු සිද්ධ වෙනවා, බහන්න වමාරු වෙනවා, සේවා බහන්න වමාරු වෙන ගනුදෙනු තියෙනවා. එතකොට ඒවා විවිධ ගනුදෙනු තියෙන හවුල්කරුවා එනවා, හවුල්කරුවා ඇතුළත් වෙනවා, හවුල්කරුවා විශ්‍රාම ගන්නවා, හවුල්කරුවා එනවා යනවා, හවුල්කරුවා මේ යනවා, හවුල්කරුවන් විවිධ අමතර ප්‍රාර්ථනාවට ඒ වගේ දේවල් මේ ගිණුම් කරන දෘෂ්ටි කෝණය නැත්නම් ගිණුම් කරනම ආකල්ප යොදාගෙන ගිණුම් කරනම ආකල්ප යොදාගෙන ඒවා විග්‍රහ කරන්න ඕනේ. ඒ විග්‍රහ කිරීම යටතේ තමයි උදාපිට මේ හවුල් ව්‍යාපාරයක ගනුදෙනු හැදෙන්නේ. එතනද ඒ මූලික දේවල් ටික හැදෙන්නේ. ඔය අපි කියන ප්‍රාර්ථනා ගිණුම හවුල් ව්‍යාපාරයක ප්‍රාර්ථනා ගිණුම හැදෙනවා. එතකොට හවුල් ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක අපිට මූල්‍ය දත්ත ප්‍රකාශනයක් හදන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක එතකොට ආදායම් වේදම් ප්‍රකාශන ඒ වගේ දේවල් අපිට හදන්න පුළුවන්. තේරුණාද? එතකොට පුතා ඒ වගේ දේවල් මේ මූලාශ්‍ර පදනම් කරන හවුල් ව්‍යාපාරයේ අන්තර්ගතය ගිණුම් කරන මේ දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කරනවා අපි දෙවෙනි කොටසේදී. තුන්වෙනි එක හවුල්කරුවන්ගේ හිමිකම් අනාවරණය කිරීම. අන්න වැදගත් කොට. මොකක්ද මේ? හවුල්කරුවන්ගේ හිමිකම කොහොමද අපි අනාවරණය කරන්නේ? හවුල්කරුවන්ගේ හිමිකම අනාවරණය කරන්න තමයි අපි මේ ප්‍රාර්ථනා ගිණුම සහ අය මොකද කරන්නේ? ජංගම ගිණුම ගහන්නේ. තේරුණාද? හවුල්කරුවන්ගේ හිමිකම අනාවරණය කිරීම සඳහා තමයි අපි හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුමෙන් සහ ජංගම ගිණුමෙන් සිදු කරන්නේ මොකක්ද අපි? හවුල්කරුවන්ගේ හිමිකම අනාවරණය කිරීම. තේරුණාද? ඊළඟ එක තමයි හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය පිළියෙල කර හවුල්කරුවන් අතර ලාභ අලාභ විසර්ජනය කිරීම. මේ හවුල්කරුවන්ට එන දැන් අපි හවුල් ව්‍යාපාරයක ඒකේ බහන්න හා සේවා ගනුදෙනු සිද්ධ වෙනවා නේද? එතකොට මේ බහන්න හා සේවා ගනුදෙනු සිද්ධ වෙද්දී ඒ බහන්න හා සේවා ගනුදෙනු ලාභ හා අලාභ ප්‍රකාශයක් හදලා ඒකේ ලාභය වල ප්‍රාර්ථනා පොලි එතකොට ඒ වගේ අපි ගෙවන වැටුප් හා වේදන ඒක අඩු කරලා අපිට ගන්න විසර්ජනය කර යුතු ලාභය විසර්ජනය කරනවා කියන්නේ මොකක්ද? බල වැඩි නේ වචන. විසර්ජනය කරනවා කියන්නේ හවුල්කරුවන් අතර බෙදලා දෙනවා කියලා අපි. විසර්ජනය කරනවා කියන්නේ මොකද්ද? ඒ ලාභය හවුල්කරුවන් අතර බෙදලා දෙනවා. කොහොමද? කසුන්ට මෙච්චරයි, නතුරිට මෙච්චරයි, සතුන්ට මෙච්චරයි කියලා හවුල්කරුවන් අතර ඒ විසර්ජනය කර යුතු ලාභය බෙදලා දෙනවා. තේරුණාද? අන්නේ විසර්ජන ප්‍රකාශයක් ගන්නවා විතරක් මම කියලා දෙන්න කොහොමද ලාභලා විසර්ජන ප්‍රකාශයක් ගන්නන්නේ? කොහොමද ඒව බෙදන්නේ? කොහොමද ප්‍රාර්ථනා පොලි අඩු කරන්නේ? කොහොමද වේතන අඩු කරන්නේ කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරමු ගානකදී. තේරුණාද? ඊළඟ එක තමයි හවුල් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් පිළියෙල කිරීම. අර ගිණුම් කරනවා මම මතකද කිව්වා ඔයාලට. මම මතකද ඔයාලට කිව්වා හවුල් ව්‍යාපාරයක මොනවාද?
හවුල් ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනුවන් සිද්ධි ගිණුම් කරන මේ දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කරන්න ඕනේ කියලා. ගිණුම් කරන දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕනේ කියලා කිව්වනේ. ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕනේ විදිහ තමයි අපිට කියන්නේ මෙයා. මොකද්ද? ඊළඟ කරුණ වෙනදී අපිට යා කියනවා මොකද්ද? හවුල් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයක් ප්‍රකාශයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් පිළිදෙල කරන්න ඕනේ. එතකොට මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන මොකද මොනවද හොයන්නේ? හවුල් ව්‍යාපාරයේ වත්කම් කීයද කියලා බලන්න. හවුල් ව්‍යාපාරයේ වගකීම් කොච්චර තියෙනවද කියලා බලන්න. එහෙම නේද? හවුල් ව්‍යාපාරයේ හිමිකම කොච්චරක් තියෙනවද කියලා. ඒ කියන්නේ එක එක්කෙනාගේ හිමිකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දාන්න. ඒකේ. හැබැයි ඇත්තටම අපි හිමිකම හොයන්නේ කොහොමද? ප්‍රාග්ධ ගිණුම සහ ජංගම ගිණුම. ඒක මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් හිමිකම හොයන්නේ ප්‍රාග්ධ සහ ජංගම ගිණුමෙන්. හැබැයි හිමිකම් සහ වගකීම එකතුවක් තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඉදිරිපත් කරන්නේ. හැලිනේ අපි කියන්නේ සමාන වෙන්න ඕනේ කියලා. හවුල් ව්‍යාපාරයේ මුලවත්කම්, හවුල් ව්‍යාපාරයේ හිමිකම් සහ වගකීම් වල සමාන වෙන්න ඕනේ කියලා කියන්නේ. අපි අර කියන්නේ මුලින්ම අපි ඉගෙන ගන්න ගිණුම් සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මතකද ඔයාලට? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. නැත්නම් වගකීම් ධන හිමිකම් සමානයි වත්කම්. ඔයගොල්ලෝ මතක ඇති අන්න ඒක අනුව තමයි එක හදන්නේ. දෙනවා. ඊළඟ හවුල් ව්‍යාපාරයේ බඳවාගෙන ඉවත් වීමේදී ගනුදෙනුව හා සිද්ධි ගිණුම් ගත කිරීම. මොකද? අපි හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන් ඇතුළත් වෙනවා අපිට. එතකොට හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන් ඇතුළත් වෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන් ඉවත් වෙනවා. තේරුණාද? හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන් මොකද වෙන්නේ? හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන් මොකද වෙන්නේ? ඇතුළත් වෙනවා. ඇතුළත් වී ඊළඟට තියෙන්නේ මොකද්ද? ඉවත් වී. හවුල් කරුවන් මොකද වෙන්නේ? හවුල් ව්‍යාපාරයකට හවුල් කරුවන් එක්කෝ ඇතුළත් වෙන්න පුළුවන් එක්කෝ ඉවත් වෙන්න පුළුවන්. තේරුණාද? මේ ඇතුළත් වීමකදී හවුල් කරුවන් ඉවත් වීමකදී හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන් කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා හවුල් ව්‍යාපාරයේ ප්‍රතිපත්ති නැත්නම් අපි ඕනේ කියනවා විවුසුම මගින් කියනවා අපි කොහොමද ඇතුළත් වෙන්න ඕනේ. ඒක එක පහක් තියෙනවා හවුල් කරුවන් ඉවත් ඉවයි ඉස්සරහ අපිට දාගමු පහක් මොනවද හවුල් කරුවන් ඉවත් වීමේදී හා බඳවා ගැනීමේදී කටයුතු කරන්නේ කොහොමද ප්‍රාග්ධනයේ බෙදලා දෙන්න ඕනේ කොහොමද දාරුවල ඒ ටික බෙදලා දාන්න අපි හවුල් කරනවා. ඉවත් කරන්නේ කොහොමද කියලා අපි කීර්ති නාමය කොහොමද හලපන්නේ? වැදගත් වෙනකොට කීර්ති නාමය ගැලපෙන්නේ. අපි ඒක ඉස්සරහට ගානකදී අපි සාකච්ඡා කරමු. කොහොමද මේ ඉවත් ක්‍රියාව බඳවා ගැනීම ඒ ටික සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඔයාලට පැහැදිලිද හවුල් ව්‍යාපාරයේ අන්තර්ගතය කොහොමද වෙන්න ඕනේ කියලා? අන්න ඒ වාගේ අපි බලමු. අපි බලමු හවුල් ව්‍යාපාරයේ අන්තර්ගතයේ තියෙන මූලික ටික මොනවද තියෙනවද? මාත් එක්ක කියන්නේ එක හවුල් ව්‍යාපාරයේ ගිණුම් වලට අදාළ මූලාශ්‍රයම සොයා ගන්න ඕනේ. මූලාශ්‍රය යොදා ගැනීම කරන්න ඕනේ. දෙක කියන්නේ මාත් එක්ක හවුල් ව්‍යාපාරයේ මූලික ලක්ෂණ වලට අනුව හවුල් ව්‍යාපාරයේ ගිණුම් කරන්නේ වෙන දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කරන්න ඕනේ. ගිණුම් කරන්නේ දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කරන්න ඕනේ. තුන හවුල් කරුවන්ගේ හිමිකම අනාවරණය කරන්න ඕනේ. මොකද හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන්ගේ හිමිකම අනාවරණය කරන්නේ කොහොමද කියලා විස්තරව සාකච්ඡා කරමු. හිමිකම අනාවරණය කරන්න ඕනේ. ඊළඟ හවුල් ව්‍යාපාරයේ ආදාය ප්‍රකාශ පිළියෙල කර හවුල් ව්‍යාපාර ලාභ විසර්ජනය කරන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක ආදායම් වගේ දන් ප්‍රකාශයක් සකස් කරන අපි විස්තරව සාකච්ඡා කරනවා. මොනවද? ලාභ විසර්ජනය කරන්න ඕනේ. ඊළඟට හවුල් ව්‍යාපාරයේ මූලික තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න ඕනේ කියලා අපි මූලික දේවල් සාකච්ඡා කරා. තේරුණාද? මේක ටිකක් මතක තියාගන්න. විභාගයට නම් අනිවාර්යයෙන්ම එන්නේ නැහැ. එන්නේ ගානක් හදන්න ඉන්නේ. මම ඔයාලට මේක
යන පියවර ටික තමයි මුලින්ම පෞල් ව්‍යාපාරයේ ගාන හදන පියවර ටික තමයි මම මුලින්ම කියලා දුන්නේ. තේරුණාද? තේරුණාද? මම හිතනවා ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා. ව්‍යාපාරයේ මූලික ටික අපි සාකච්ඡා කරා. දැන් මම බලමු මොකද්ද පෞල් ව්‍යාපාරයක් කියන්නේ කියලා. පෞල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. පෞල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මම පාඩම් කරනවා. මම පාඩම් කරනවා. අනිවාර්යයෙන්ම මම පාඩම් කරනවා. පෞල් ව්‍යාපාරයේ වචනේ කොහොමද තියෙන්නේ කියලා අනිවාර්යෙන් අහන්න පුළුවන් අපිට පහුගිය ප්‍රශ්න පත්‍ර වල අහලා තියෙනවා. ඒකෙන් තමයි මේ ටික බලාගන්න තියරි වලට බලා දෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේක බලා ගන්න. කොහොමද අපි පෞල් ව්‍යාපාරයේ නිර්වචනය කරන්නේ? කොහොමද නිර්වචනය කරන්නේ? කියලා හිතන්න පෞල් ව්‍යාපාරයේ පෞල් ව්‍යාපාරයේ ඕනම ව්‍යාපාරයක් තේරුණාද? අපි පටන් ගන්න ප්‍රධානම අරමුණ මොකද්ද? නැත්නම් ව්‍යාපාරයේ අරමුණ මොකද්ද? ව්‍යාපාරයේ අරමුණ. පුතා ව්‍යාපාරයේ ප්‍රධානම අරමුණ තමයි මොකද්ද? ලාභ ලැබීමේ පරමාර්ථය. මොකද්ද? මොකද්ද? ලාභ ලැබීමේ පරමාර්ථය. ලාභ ලැබීමේ පරමාර්ථය. මොකද පුතා ලාභ ලැබීමේ පරමාර්ථය. මෙතනදිවත් පේනවා නේද? ලාභ ලැබීමේ පරමාර්ථය. දැන් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ කියනවනේ මොකද? ලාභ ලැබීමේ පරමාර්ථයක් තියෙනවා. ලාභ ලැබීමේ පරමාර්ථය. ඊළඟ මොකද? ව්‍යාපාරයක් පවත්වා අනිවාර්යයෙන්ම පුද්ගලයා කොහොමද ඉන්නේ? එක්කෙනෙක් විතර හරියන්න හවුල් ව්‍යාපාරයක් කරනත් එක්කෙනෙක් හිටියාම නෑ. අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕනේ? එක්කෙනෙකුට වඩා වැඩි වෙන්න ඕනේ. තේරුණාද? දැන් මොකද වෙන්න ඕනේ? එක්කෙනෙක්ට වඩා වැඩි වෙන්න ඕනේ. තේරුණාද? ඊළඟ පුද්ගලයන් අතර මොකද්ද? අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? එකට වඩා වැඩි. ඒක අපි කියමු මෙහෙම ලියමු. පුද්ගලයන් සිටීම. පුද්ගලයා එක්කෙනෙක් විතර හරියන්නේ නැහැ. ඒතර මෙතන මොකද වෙන්නේ? එකට වඩා වැඩි 20ට වඩා අඩු වෙන්න ඕනේ. පුද්ගලයා සිටීම. පුද්ගලයා සිටීම. තේරුණාද? ඊළඟ මොකද වෙන්නේ? මේ හවුල් ව්‍යාපාරයේ පුද්ගලයා වෙන්නේ නැහැ. මායි කසුන් කියලා නමකින් ඉන්න කසුන්. මායි කසුන්. තේරුණාද? දැන් අපි දෙන්නා ඉන්නවනේ අපි දෙන්න අතර මොකක්ද තියෙන්නේ? අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙන්නේ. ඉතින් අපි දෙන්න දැන් කතා නොකර අපිට ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්ද? දැන් අපිට කතා කරන්න නැතුව ව්‍යාපාරයක් කරගෙන යන්න බැහැ. තේරුණාද? කතා නොකර අපිට ව්‍යාපාරයක් කරන්න බැහැ. එතකොට අපි එතන සම්බන්ධතාවයක් තියෙනවා. නේද? අපි එතන සම්බන්ධතාවයක් තියෙනවා. හොඳ මිත්‍රකමක් තියෙනවා. එයාලගේ සම්බන්ධතාවයක් කියනවා මොකක්ද? අපි අතර පවතින හොඳ සම්බන්ධතාවයක්. මොකක්ද? අතර පවතින සම්බන්ධතාව
සම්බන්ධතාව. මොකද්ද? සම්බන්ධතාව. අතර පවතින සම්බන්ධතාව. අපි කියන මොකද්ද? හවුල් ව්‍යාපාරය. මෙන්න පුතා. මෙන්න හවුල් ව්‍යාපාරයක් ඉස්සරහට ඉඳලා. ඔච්චරයි. මොකද හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ එතකොට? ලාභ ලැබීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවයකට අපි කියන මොකද්ද? හවුල් ව්‍යාපාරය. ලාභ ලැබීමේ පරමාර්ථය මත ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලාභ ලැබීමේ පරමාර්ථය මත ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවයකට අපි කියන මොකද්ද? හවුල් ව්‍යාපාරයක් කියලා කියනවා. ලාභ ලැබීමේ පරමාර්ථය පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවයකට අපි හවුල් ව්‍යාපාරයක් කියනවා. කෙටියෙන් නිර්වචනය කරනවා කෙටියෙන් තමයි මේක නිර්වචනය කරන්නේ. දීර්ඝ නිර්වචන ඕනේ අපිට. හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් මතක තියාගමු. සමහර වෙලාව පේපර් වලට අහන්නත් පුළුවන්, අහන්න දෙන්න පුළුවන්. හරිද? අපේ කෙටියෙන් මතක තියාගමු. තේරෙනවද හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා? මම හිතනවා ඔයාලා හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඇති කියලා හිතනවා. හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නද කියලා හිතනවා. තේරුණාද? ඊළඟට හවුල් ව්‍යාපාරයක පොදු කඩේ තියෙනවා. හවුල් ව්‍යාපාරයක අපි තියෙන මූලික අංග මොනවාද? හවුල් ව්‍යාපාරයක් නම් ඒ හවුල් ව්‍යාපාරයේ මූලික අංග ටිකක් තියෙනවා. හවුල් ව්‍යාපාරයක් නම් හවුල් ව්‍යාපාරයක මූලික අංග තියෙන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක් නම් හවුල් ව්‍යාපාරයක් මොනවද තියෙන්නේ? මූලික අංග තියෙනවා. මොනවද මේ හවුල් ව්‍යාපාරයේ මූලික අංග? මූලික අංග කීයක් තියෙනවද? හවුල් ව්‍යාපාරයක මූලික අංග අපි හතරක් ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නවා. මේක වගනවා. හවුල් ව්‍යාපාරයක මූලික අංග හතරක් අපි කෙටියෙන් ඉගෙන ගන්නවා. මොනවද මේ හවුල් ව්‍යාපාරයක පවතින මූලික අංග කෙටියෙන් කිව්වොත්? හවුල් ව්‍යාපාරයේ තියෙන මූලික අංග මොනවද කෙටියෙන් කිව්වොත්? එක මොකක්ද? එක පුද්ගලයන් ඉන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක් නම් මොකද වෙන්න ඕනේ? ව්‍යාපාරයක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? එක මොකද? පුද්ගලයන් ඉන්න ඕනේ. පුද්ගලයන් ඉන්න ඕනේ. එක මොකද? පුද්ගලයන් සිටීම. පුද්ගලයන් සිටීම. එක්කෙනෙක් ඉඳලා හරියන්නේ නැහැ. තේරුණාද? පුද්ගලයන් ඉන්නවා. දෙක මොකද්ද? දෙක. අපි අරගෙන කිව්වා. මොකද්ද? දෙක මොකද්ද? නිර්වචනය කියද්දී අපිට දහනෙන්න කියන්නේ මොකද්ද? ලාභ ලැබීමේ පරමාර්ථයක් තියෙනවා කියලා නිර්වචන අපි කිව්ව මතකද? අන්න දෙක මොකද්ද? ලාභ ලැබීමේ පරමාර්ථයක් තියෙන්නත් ඕනේ. පරමාර්ථයක් තියෙන්න ඕනේ. ලාභ ලැබීමේ පරමාර්ථයක් තියෙන්න ඕනේ. එතකොට මොකද්ද? මේක ලාභ ලැබීමේ පරමාර්ථයෙන් පවත්වන්නේ මොකද්ද මේක? නිකන්ද? අපි නිකන් හදලා බලන්න. මොකද්ද? ව්‍යාපාර කටයුත්තක් වෙන්නත් ඕනේ පුතා. තුන මොකද්ද? ව්‍යාපාර කටයුත්තක් වෙන්න ඕනේ. මොකද්ද? ව්‍යාපාර කටයුත්තක් වෙන්න ඕනේ. ව්‍යාපාරයක් වෙන්න ව්‍යාපාර කටයුත්තක් වෙන්න ඕනේ. අනිත් එක මොකද්ද? ව්‍යාපාර කටයුතු තුනක්. හරි දැන් තුනක්. ව්‍යාපාර කටයුතු තුනක්. හරි තුනක්. එතකොට හතර මොකද්ද දුන්නා? හරි. දැන් ව්‍යාපාර කටයුතු තුනක් හතර මොකද්ද?
දැන් මේකට අනිවාර්යෙන් පොදු අරමුණක් කියලා එකක් තියෙනවා. පොදු විනය අපි මේක කරන්නේ ව්‍යාපාර කටයුත්තක් නිර්වචනය කරනවා. පුද්ගල විනය කියන නිර්වචනය ගත්තා. ලාභ ලැබීමේ පරමාර්ථ නිර්වචනය ගත්තා. ව්‍යාපාර කටයුත්තක් කියන නිර්වචනය ගත්තා. හතරම ගත්තා. හතරම ගත්තා. අනිවාර්යයෙන්ම පොදු අරමුණක් තියෙනවා. මේ ඔක්කොම කරන්නේ පොදු විනය. පොදු අරමුණක් එක්කනේ කරන්නේ. මොකද පොදු අරමුණ ලාභ ලැබීමේ පරමාර්ථයේ පොදු අරමුණක් එක්කන මේ පොදු අරමුණක් මොකද? අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? පොදුවේ කටයුතු වීමේද අවුල් ව්‍යාපාරයේ මොකද පොදුවේ කටයුතු වෙන්නේ විතර පොදුවේ කටයුතු වීමේද අපිට ගන්න පුළුවන්. පොදුවේ කටයුතු වීම. අන්න මේ හතර තමයි අවුල් ව්‍යාපාරයක පැවතිය යුතු මූලිකාංග කියන්නේ මූලිකාංග වලද වෙන්නේ එකේ මූලිකාංග බලන්න මූලිකාංග අන්නේ වල මේ මූලිකාංග ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ අවුල් ව්‍යාපාරයක. හරි පුතා. අපි අද මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. තේරුණාද? තව දික් වෙනවනේ. අපි මෙතනින් නතර කරනවා. මේක ලියාගන්න. මේක මෙතනින් නතර කරනවා. අපි ඉස්සරහට වීඩියෝ එකේ ඉතිරි ඒවා ටික සාකච්ඡා කරමු. ගණන් හදන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමු. තේරුණා? අපි ඉතිරි ඒවා විස්තර සාකච්ඡා කරමු. පුතා අපි ටියුෂන් යන්නේ සල්ලි ගෙවලා පුතා. තේරුණා? අපි ටියුෂන් යන්නේ මොකද්ද? සල්ලි ගෙවලා. සල්ලි ගෙවන යන ටියුෂන් එකේ ඔයාලා අනිවාර්යෙන් වැඩ කරගන්න. තේරුණා? අපි අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලට සාධාරණයක් කරන්න ඕනේ. තේරුණා? ඔයාලා ඔය කන ඇටයක් ගන්න තිබුණා තාත්තගේ දුක් මහන්සිය කඳුළු බිඳු. තේරුණා? ඔයාලා කැම්පස් එකට ගිහිල්ලා යාලා සාධාරණ ඉෂ්ට කරන්න පුදුවේ. සාධාරණ ඉෂ්ට කරන්න. තේරුණා? එතකොට පුතා දැන් මේ ගෑල්ලාමෙක් කියලා හිතන්න. ගෑල්ලාම. එතකොට ගෑල්ලාමෙක් පිරිමි ළමයි එක්ක යාළු වෙන්න පුළුවන්. දැන් මේ ටිකට ඒක නවත්තන්න. මේකට මූලික ફોකස් එක දෙන්න ඕන. මූලික ફોකස් එක ඉගෙනීම කරගන්න. ඒ ඉගෙනීම කරගත්තොත් නොයාලට අනාගතයට මල් වැසිලා ඉස්සර දවස දුර ඈතක නෙමෙයි. දැන් කැම්පස් එකට යන්න කැම්පස් එක ගොඩාක් සුන්දර තමයි. ඒකේ හිතා ගන්නද බලන්න කැම්පස් යන මාත් යනවා. ඒක මාර සුන්දර දේවල් ගොඩක් තියෙනවා. ඔයාලට විඳින්න ඒක. තේරුණා? එතකොට පුතා අනිවාර්යයෙන් පිරිමි ළමයෙක් වෙච්චහම පිරිමි ළමයි තමයි අනාගතේ තාත්තලා වෙන්නේ. තේරුණාද? අනාගතේ තාත්තලා වෙන උඹලා ගෑණි රස්සා කරන්න ඕනේ. ඒතර ගෑණිව රස්සා කරන්න බෑණි වල නිකන් ගෑණිව රස්සා කරන්න ඕනේ. බෑ. එතකොට ගෑණි මොකද කරන්නේ? ගෑණි ඉරට වෙන්න උයලා කියලා කන්දරේ කරන්න බලන්නේ. එතකොට ගෑණි පොස්සන් හොල්ල ගහයි. ඒක ගුටි ගන්න පිරිමියෙක් නැතුව හොඳ පෞරුෂත්වයක් තියෙන කොන්දම තියෙන හොඳ පිරිමියෙක් වෙලා අනාගතයට යන්න කියලා බලගන්න තව සාර්ථක කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මම අදට මේ වීඩියෝ එක නතර කරනවා. ඔයාලට මගේ පන්ති වලට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඔන්ලයින් පන්ති යන්නේ මගේ පන්ති ඔක්කොම ඔන්ලයින් යන්නේ. මගේ පන්ති වලට සම්බන්ධ වෙන්න ඕනේ කට්ටිය ඉන්නවා නම් 0.76යි 47යි 31යි 0.91ට WhatsApp message එකක් දාන්න. ඔයාලා දාද්දි 2026ද 27ද කියලා දාලා අනිවාර්යෙන් message එකක් දාන්න. අපි ඔයාලට අනිවාර්යෙන් කැම්පස් යවනවා. ඔයාලා අනිවාර්යෙන් ඒකක් අරන් දෙනවා. ඔයාලට අනිවාර්යෙන්ම ඔයාලගේ මේ ගිණුම්කරණය කියන කොටස හොඳටම උපරියට ආවරණය කරලා දෙනවා. උපරියට කියන්නේ හැකරීමක් තියනකොට උපරියට කරනවා. උපරියටම දොඹෙයන්න කරනවා ඒ කවුන්ටේ. මට account එක නැතිනේ. මල පේපර් එක ගන්න දෙන්නේ අයියෝ ඕවද ගණන් කියලා කියන්නේ. මොනවද මේ තියෙන්නේ කියන්නේ. ඒ தත්තර අපි බලව හදනවා. ඒ නිසා බල බය නැතුව අපේ තාසන සම්බන්ධ වෙන්න කැමති නම් WhatsApp message සම්බන්ධ වෙන්න ඔයාලගේ ඕන ප්‍රශ්නයක් අපිට කියන්න කිව්වා ඕන සම්බන්ධ අපේ පන්තියේදී අනිවාර්යෙන් පේපර් සාකච්ඡා කරන මාසෙකට එක පේපරයක් වත් ලියන්න දෙනවා. ලියන්න දෙක සාකච්ඡා කරනවා. තියරි කොටස් මුලින්ම සරලව ආවරණය කරනවා.